ආයිබෝවන් පහුගේ දවසක සමාජ මාධ්‍යවල පොඩ්ඩක් කැරකෙනකොට මම දැක්කා රජකාලේ දඬුවම් දිය යුතුය කියන ටයිටල් එකෙන් දාලා තිබුණු එක්තරා ලිපියක්. ඒක ලියලා තිබුණේ WRSM සමීර බණ්ඩාර. හරි කනගාටුදායක කතාවක්. ඒක ගැනයි අද කතා කරන්න හදන්නේ. subscribe button එකට පොඩි තට්ටුවක් දාගෙන යන්න මේ according to හදිරා. හොඳයි මම මුලින්ම කියන්න සමීර ලියලා තියෙන ආටිකල් එකේ මොනවද තියෙන්නේ කියලා. මේක හරියටම සත්‍ය පුතක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ කතාවත් එක්ක මට මතක් වෙච්ච දේවල් ටිකක් තමයි මම කතා කරන්න යන්නේ අද දවසේ. මේකේ තියෙනවා තමන්ගේම ලෙයින් උපන් දරුවෙකුට මේ තරම් අමානුෂික සහ පහත් තත්ත්වයට ඇද වැටෙන්න පුළුවන්ද කියලා. ඒක පුවත වාර්තා වුණේ වවුනියාවෙන් කියලායි තියෙන්නේ. ව්‍යාපාරික කාන්තාවකට ඇගේම පුතා විසින් සැලසුම් සහගතව සිදු කළ බිහිසුණු අපරාධයක්ලු මේක. මැරයන් 5 දෙනෙකු නිවසට කැඳවගෙන ඇවිල්ලා ඔවුන් ලවා තමන්ගේ මවව දූෂණය කරලා තියෙනවා. දූෂණය කරවලා තියෙනවා. ඊට පස්සේ මේ වැඩේ කරනකම් මේ තරුණ පුතා ඉඳලා තියෙනවා වාහනේ ගෙදර එළියේ. ඊට පස්සේ ගෙදර තිබ්බ මුදලුත් හොරකම් කරගෙන ගියා කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ පොලිස් අත්අඩංගුවට මේගොල්ලෝ පත් වුණා කියලා තියෙනවා. සෑහෙන අපරාධවලට සම්බන්ධ පිරිසක් කියලා කියන්නේ මේ පිරිස. නමුත් මගේ කතාව ඒ පිරිස ගැන නෙවෙයි. මගේ කතාව මේ පුතා ගැන. දැන් අම්මා සහ පුතා මව සහ පුතු අතර තියෙන සම්බන්ධය පිළිබඳව ආසියානු කල්චරයේ සෑහෙන වරට බැඳිලා තියෙන ගොඩාක් සාහිත්‍යමය වශයෙන්ුත් බැඳිලා තියෙන කතාවක් තමයි අම්මගේ පුතාගේ ආදරය. නමුත් වර්තමානයේ වෙනකොට අපිට ගොඩක් වෙනස් කතා අහන්න ලැබිලා තියෙනවා. මේක එකක් විතරයි. මට තව කතා ගොඩක් මතකයි. විශේෂයෙන් සමාජ මාධ්‍යවල ගියාම දැන් අපි දකිනවා බොහෝ පෝස්ට්ස් මම තව දවසක මතකයි එකක් දැක්කා. ඒකේ තිබුණා කාන්තාවක් තමයි ඒක පළ කරලා තිබ්බේ. මේ මෙන්න මේ විදිහේ ගෲප් එකක් තියෙනවා. අම්මලාගේ පින්තූර ෂෙයා කරන ළමයි වගේ නමකින් කියලා. ඉතින් ඒකේ ඒ වගේ පින්තූර තියෙනවා කියලා ඒ කාන්තාව ලියලා තිබුණා. ඉතින් මට ඒක දැක්කමත් මතක් වුණේ මේකට හේතුව මොකක් වෙන්න ඇතිද කියලා. ඉතින් අපි අද හොයන්න යන්නේ මේකට හේතුව මොකක් වෙන්න ඇතිද කියලා. අම්මා කියන එක සම්බන්ධයෙන් ඉතින් අපි අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහනේ. අම්මා කියන පුද්ගලයා සම්බන්ධව මව සම්බන්ධව හැම දරුවෙක්ටම පුතාලටත් දුවලටත් තියෙන්නේ හරි ගෞරවනීය ආදරණීය මතකයක්. එහෙම නැති අයත් ඉන්න පුළුවන් යම් යම් හේතු නිසා. නමුත් ඒ අයවත් සමහර වෙලාවට මෙවැනි අපරාධයක් කරන්න පෙළඹෙන්නේ නැහැ තමන්ගේ මව්වරුන්ට. ඉතින් ආසියාවේ අම්මලා ගැන අපිට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා ඒගොල්ලෝ කොච්චර ඉවසිලිවන්තද. ඒගොල්ලෝ කොච්චර තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැප වෙනවද, තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කැප වෙනවද කියන එක. දැන් මේක ගොඩක් දෙනා ලඝු කරන්න හදනවා පුරුෂාධිපත්‍යයේ වික්ටිම් කෙනෙක් හැටියට අම්මා. නැත්නම් පුරුෂාධිපත්‍යයේ සාක්ෂිකාරයෙක් හැටියට, ඒකෙන් වින්දිතෙක් හැටියට නම් කරන්න උත්සාහ කරනවා අම්මව. නමුත් ඒක නෙවෙයි එතන සිද්ධ වුණේ. ඒ කාන්තාවගේ හිතේ තියෙන ආදරය නිසා එයා තමයි ඒකට පය තිබ්බේ. එයා තමයි ඒ දරුවෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කළේ. නැත්නම් කවුරුත් එහෙම කියලා තිබුණේ නැහැ. එයාට එහෙම අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. අපේ ගෙවල් වල ගත්තත් අපි දැකලා නැහැ අපේ අම්මලාව පාගගෙන ඉන්නවා අපේ තාත්තලා. එහෙම ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඒක නිසා තමයි අර චෝදනාව එන්නේ බහුලවම. නමුත් එහෙම තත්ත්වයක් ලංකාවේ මං හිතන්නේ තිබුණා කියලා බහුතර වශයෙන්. අපි දැන් විනෝදයට කතා කරත් පිරිමි එකතු වුණාම අපි කතා වෙන්නේ ගෑණි නිසා බෑ, ගෑණි නිසා ගෙදර යන්න ඕනේ, ගෑණි නිසා මේ වැඩේ කරන්න බෑ වගේ දේවල් නේ. කියන්නේ කාන්තාවට තියෙන බලයක් ගෙදර තමන්ගේ කුටුම්බය ඇතුලේ. ඉතින් ඒක ගොඩාක් සංවේදී දරුවන්ට. මොකද දරුවෝ වෙනුවෙන් අම්මලා මාර දේවල් ඉවසනවා. සාමාන්‍යයෙන් පිරිමි දරුවෝ වෙනුවෙන් ගොඩක් දේවල් ඉවසනවා. මොකද පිරිමි කියන්නේ දන්නවනේ ඉතින් පොඩ්ඩක් නාහෙට අහන්න නැති වයස් පහු කරන කෙනෙක් පොඩි කාලේ ඉඳලා විශේෂයෙන් අර ඇඩොලසෙන්ට් අවුරුදු එනත්නම් නව යවුන් වියේ වයස පහු කරනකොට මේ පුතාලත් අම්මලත් අතර ගොඩාක් වෙලාවට වාද විවාද ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම ඉවසගෙන ඒ පවුල එකක් විදියට තියාගෙන යන කෙනා තමයි අම්මා කියලා කියන්නේ. ඒ නිසා අම්මා කියන කෙනා ආසියාවේ බටහිරට වඩා ටිකක් විශේෂයි. පෙරදිග අම්මා ටිකක් විශේෂ වෙනවා ඒ පුතුන්ට. ඒක නිසාම සමහර වෙලාවට ඒ පුතුන්ගේ දුර්වලතා ඇති වෙන්නත් පුළුවන් පෞරුෂ වශයෙන්. ඒක ගැනත් වෙනම කතා බහක් තියෙනවා ලෝකේ. මොකද සමහර අම්මලා දරුවන්ව අත්හරින්නෙම නැති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ දරුවන්ට තමන්ගේ පවුලක්, තමන්ගේම පවුලක් කියන එක, තමන්ගේම ජීවිතයක් පිළිබඳව තියෙන බලාපොරොත්තු නැති වෙලා ඒගොල්ලෝ අම්මා යටතේම ජීවත් වෙන්න පුරුදු වෙනවා.
ඒක නරක තත්ත්වයක්. නමුත් අර ආදරය සම්බන්ධව සහ සංවේදී භාවය සම්බන්ධව මේ අම්මා සම්බන්ධව තියෙනවා අපිට පොඩි හැඟීමක් ආසියානු දරුවෝ හැටියට. නමුත් දැන් අපිට වාර්තා වෙන පුවත් එක්ක මම අර කලින් කියපු වාර්තාවේ තිබුණ එකත් ඒ වගේම මම අර දැකපු පෝස්ට් එකේ තිබුණ එකත් එක්ක අර බටහිරත් පෙරදිගත් අතර තියෙන මේ කල්චරල් ක්ලෑෂ් එක නැත්නම් මේ සංස්කෘතික ඝට්ටනය අපිට දකින්න පුළුවන්. මොකද විශේෂ එකක් තමයි මේ පෝනෝග්‍රැෆි නැත්නම් අසභ්‍ය කියලා තමයි අපි ඒව හඳුන්වන්නේ. නමුත් මේ වෙනකොට තර්ක කරනවා අසභ්‍ය වීඩියෝ කියන්නේ කොහොමද කියලා. ඉතින් ඒ මට්ටමට දැන් ඒක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක තියෙන්නේ බටහිර කල්චර් එකේ. පෙරදිග කල්චර් එකේ එහෙම එකක් නෑ. අපිට කාමසූත්‍ර තිබුණා. සෙක්ස් සම්බන්ධව බටහිරට ගොඩාක් කලින් පෙරදිග මිනිස්සු කතා කරේ, පෙරදිග මිනිස්සු අත්හදා බැලීම් කරේ, ඔය පොසිෂන්ස් ගත්තත් නේද? කාමසූත්‍ර වල තියෙනවා මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක්. ඉතින් එච්චර දේවල් බටහිර මිනිස්සු හිතලවත් තියෙන්නේ නැතුව ඇති. නමුත් පෙරදිගට දැන් බටහිරින් උගන්වන්න පටන් අරගෙන තියෙනවා මේ කාමය සහ මේ කාමයේ සැපත පිළිබඳ, කාම සූත්‍ර පිළිබඳ. ඉතින් ඕකත් එක්ක අර පෝනෝග්‍රැෆි වල තියෙන ආක්‍රමණය ওই 2000 විතර පස්සේ වගේ තමයි ගොඩක් ආවේ. මොකද 80 ගණන් වල තිබ්බා කියලා මම අහලා තියෙනවා. 80 ගණන් වල ඔය 77 ආර්ථික විප්ලවයෙන් පස්සේ එහෙම තිබුණට ඒක අර මතු පිටට ඇවිල්ලා තිබුණේ නැහැ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ එහෙම අපිට ගොඩක් අවස්ථා තිබුණේ නැහැ මේ පෝනෝග්‍රැෆි එහෙම බලන්න. ඉතින් ඒක හරිම අමාරුවෙන් තමයි සිදු වුණේ අපේ පොඩි කාලේ. ගොඩක් දෙනාට මතක ඇති ওই පිටකොටු එහෙම ගියාම අපිට කනට ඇහෙන සංඥාවකින් තමයි අපි එහෙම එකක් හොයාගන්නවත් අඩුම ගානේ නේද? ඉස්සර පිටකොටුවේ චුට්ටක් ඇවිද්දාම අපිට අහන්න හම්බ වෙනවා. ඒ පිළිබඳ ඇඩ්වර්ටයිස්මන්ට්, ජංගම ඇඩ්වර්ටයිස්මන්ට් පාරේ ඇවිදින ඔය අසභ්‍ය දර්ශන විකුණන මිනිස්සුන්ගේ. ඉතින් එහෙම තමයි පාසල් කාලේ අපේ වයසේ දරුවෝ පොඩ්ඩක් ඕක එක්ස්ප්ලෝර් කරේ. නමුත් මේ වෙනකොට අන්තර්ජාලයත් එක්ක හරිම ඇක්සස් එක ලේසි වෙලා තියෙනවා. අපිට ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුළුවන් අපිට අවශ්‍ය කරන ඕනෙම જાතියක කාම වීඩියෝ නැත්නම් මේ අසභ්‍ය යයි හැඳින්වෙන වීඩියෝස් බලන්න. එතකොට ඒකෙන් වෙන නරක දේ මම කියන්නම්. දැන් ඔය ඉන්සෙස්ට් සෙක්ස් කියන එකනේ ඕක මේ පවුලේ අය අතර සිද්ධ වෙන කාම බැඳීම් සම්බන්ධව තියෙනවා වෙනම ජෝනර් එකක්. එතකොට ඒකට යන එක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් මුලින්ම කෙනෙක් පෝන් බලන්න පටන් ගන්නේ මං හිතන්නේ ලංකාව වගේ රටක නම් ගොඩක් වෙලාවට දන්නේ නැතිකම නිසා. මොකද ලිංගික අධ්‍යාපනය දෙන්නේ නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා ලංකාව ඇතුලේ. එතකොට ඒ චෝදනාව වෙන්නෙම ලිංගික අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැති නිසා කියලා මට හිතෙන්නේ. දැන් ලිංගික අධ්‍යාපනය කියලා අපි හිතාගෙන ඉන්නවනේ මේ වැඩේ කරන විදිය, මේකේ පොසිෂන්ස් මොනවාද, මේකේ මොනවාද වැඩ දාලා කරන්නේ කොහොමද, වැඩි වෙලාවක් කරන්නේ කොහොමද, මේක ලොකු කරගන්නේ කොහොමද, අවයව වර්ධනය කරගන්නේ කොහොමද වගේ එකකින් තමයි ලංකාවේ සමහර මිනිස්සු මේ ලිංගික අධ්‍යාපනය මැනගෙන තියෙන්නේ. ලිංගික අධ්‍යාපනය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ලිංගික අධ්‍යාපනය කියන එකේ පළවෙනිම එක තමයි නිකන් රෙස්පෙක්ට් කියන එක. ඒ කියන්නේ අනිත් එක්කෙනා එක්ක අපි සම්බන්ධයක් පටන් ගන්න යද්දී එයාගේ කැමැත්ත, එයාගේ අවසරය අපිට තියනවාද කියන එක තමයි පළවෙනි එක. කනෙක්ෂන් එක කියලා දෙයක් තියෙනවනේ. ඒක ඉස්සෙල්ලා වෙන්න එපා. ඉතින් ඒක පළවෙනි එකක්. ඊට පස්සේ පිරිසිදුකම වගේ දේවල් තියෙනවා. සෞඛ්‍යමය වශයෙන් අපි කොච්චර ඒක ගැන උනන්දු වෙන්න ඕනද? මොකද ඔය ලිංගික අධ්‍යාපනය ලබා දෙන මුල් කාලේ ඔය වගේ ලෙඩ රෝග එහෙම තිබුණේ නැහැ. මම හිතන්නේ 80 දශකයට කලින් වගේ තිබුණේ හරි සුළු ලෙඩ රෝග ප්‍රමාණයක්. HIV වීම හොයාගත්තේ 80 දශකයේ. එතකොට දැන් තත්ත්වය ගොඩක් භයානකයි. ඒ නිසා අපි උගන්වන්න ඕනේ මේ ළමයින්ට ඒ සම්බන්ධව. එතකොට තව ඔය සාර ධර්ම සම්බන්ධව, ලිංගික සාර ධර්ම සම්බන්ධව ගොඩක් දේවල් උගන්වන්න තියෙනවා. එතනින් පස්සේ තමයි ඔය අනිත් දේවල් අපිට හොයන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේ වැඩේ කෙරෙන විදිය කවුරුත් උගන්වන්න ඕනේ. අපි හැමෝම සත්වයෝ. අපිට ඒ සත්වමය ඉන්ස්ටින්ක්ට් එක තියෙනවා. අපි අවශ්‍ය විදියට ඒ අවශ්‍ය කරන කෙනෙක් එක්ක ඒ අදාළ කරන තැනකට ගියාට පස්සේ එහෙම තැනක් අපිට ලැබුණාට පස්සේ ඒක එතන ඉඳන් සිද්ධ වෙන විදිය කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. මොකද අපේ ඉන්ස්ටින්ක්ට් එකක් තාම තියෙනවා. අපි සත්වයෝ හින්දා අපේ ඇස, කන, නාසය, දිව, ශරීරයෙන් අපිට ඒ පිළිබඳව උනන්දුවක් ඇති වෙනවා. අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් ඒ වැඩේ කෙරෙනවා. ඉතින් ඒකයි වැඩේ වෙන්න ඕනේ විදිය. නමුත් මේ පෝනෝග්‍රැෆි වල ආක්‍රමණයත් එක්ක දැන් ගොඩක් ළමයි විශේෂයෙන් නවයෝන් වයසේ කට්ටිය හිතාගෙන ඉන්නවා මෙන්න මේ විදියට මම මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඕක වෙන්නේ අර මුලින් සාමාන්‍ය විදියට වැඩේ හොයන්න යන අය ටික ටික මේක ඩෝපමින් ඇබ්බැහියක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවනේ අපේ බ්‍රේන් එකේ තියෙනවනේ සිස්ටම් එකක්. අපි ආස දේවල් බලාගෙන යනකොට මේ ඩෝපමින් කියන හෝමෝන් එක වර්ධනය වෙලා අපේ සතුට කියන එක ඇති වෙනවා අපේ මොළයේ ඇතුලේ. ඒක ඇඩික්ෂන් එකක් වෙන්නත් පුළුවන්. දැන් ඔය සමහර අයට බීමත්කම නිසා මේක ඇති වෙන්න පුළුවන්.
ධූම්පානය නිසා ඇති වෙන්න පුළුවන්. ගංජා වගේ දේවල් පානය කරලා එහෙමත් ඇති කර ගන්නවා වෙන්න පුළුවන්. එක එක අයට එක එක ක්‍රම තියෙනවා. සමහර අය ක්‍රීඩාවෙන් ඩෝපමින් උත්තේජනය කර ගන්නවා. සමහර අය විදීමෙන්, සමහර අය ගීත ගායනා කිරීමෙන් නර්තනයේ එහෙම ක්‍රම තියෙද්දි මේ පෝනෝග්‍රැෆි කියන එකෙත් එහෙම කොටසක් තියෙනවා. මොකද මේක බල්ලා පුරුදු වුණාම මේ ඩෝපමින් ඇබ්බැහියට පුරුදු වෙනවා. ඊට පස්සේ ඇල්ගොරිතම්ස් කියලා දෙයක්ත් තියෙනවානේ. අර සමාජ මාධ්‍ය වගේම තමයි මේ පෝන් සයිට්ස් වල මේ වැඩේ වෙන විදිය. එතකොට අපි මොකක් හරි එකක් එක්ස්ප්ලෝර් කරන් යන්න ගියාම ඒක පිටිපස්සෙන් අපිට එක දිගට සජෙස්ට් වෙනවා ඒ જાතියේ. ඉතින් වැරදිලා හරි අර දරුවෙක්. ඒ කියන්නේ දරුවෙක් නෙමෙයි. මෙයාට එහෙම මේ සාරධර්ම පිළිබඳ එහෙම ලොකුවට අවබෝධයක් නැහැ. එයා ඇත්තටම කුතුහලයේ තියෙන කාලේ තමයි ඉන්නේ. කියුරියොසිටි එක තියෙන වයසේ ඉන්නේ. එතකොට එයා හොයන ආසාවක් තමයි එයාට තියෙන්නේ. එතකොට එයාට හිතෙන්න පුළුවන් මෙච්චර දේවල් මේ ලෝකෙ ගොඩක් තියෙනවනේ කියලා. මොකද ගොඩාක් තියෙනවනේ. වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඒ වගේ නරක වීඩියෝ ඕන තරම් ඉන්නවා. ඉතින් මේක හරිය ලොකුවට තියෙන නිසා එයාට සමහර වෙලාවට මේක සාමාන්‍ය දෙයක් විදිහට හැඟෙන්න පුළුවන්. දැන් සහ එළියෙන් මේ ආර්ථිකමය වශයෙන් මේ අධිරාජ්‍යවාදයේ පැත්තෙන් ගත්තාමත් ඒ පිළිබඳව ලොකු උනන්දුවක් ඇති කරගන්න උත්සාහයක් තියෙනවනේ මේවා ප්‍රශ්න නෙවෙයි සමාජයකට මේවා තියෙන්න ඕනේ කියලා. සමාජයකට ඒවා තියෙන්න ඕනේ. නමුත් සමාජයක සීමාවන් කියන එකක් තියෙන්න ඕනේ. මම අර කලින් කියපු අවසරය වගේ දේවල් ඒකට අදාළ වෙනවා. ඒ කියන්නේ ලිංගික බැඳීමක් ඇති කරගන්න යනවා නම් ඒ පිළිබඳව දෙන්නෙකුගේ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් පොදු එකඟතාවයක් තිබිය යුතුයි. ඉතින් ඒ වගේ දේවල් පිළිබඳව දැන් ටික ටික අවබෝධය නැති වෙලා යමින් තියෙනවා. එතකොට මේ මව සම්බන්ධවත් මේ දරුවන්ට ටික දවසකින් අමතක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් මේ පෝනෝග්‍රැෆි වගේ දේවල් හින්දා. නැත්තම් අපි කවදාවත් අහලා නැහැ මේ වගේ නිකන් අපි හිතමුකෝ මේ සමූහ දූෂණයට ලක් කරන්න වගේ තමන්ගේ අම්මව එහෙම හිතන මානසිකත්වයක් ගැන. එකක් වෙන්න පුළුවන් මේ පෝනෝග්‍රැෆි කියන හේතුව. ඉතින් අර ඒකේ මම කිව්වා වගේ ඇල්ගොරිතම් එකට අහු වෙලා ඒක දිගටම ඊට පස්සේ ගමන් කරන්න පුරුදු වෙනවා. ඊට පස්සේ එයා හිතන්න පටන් ගන්නවා මේක තමයි මගේ නෝමල් එක කියලා. මොකද අර ඩෝපමින් ඇබ්බැහිය හින්දා. මොකද ඒකෙන් එයා සතුටු වෙන නිසා එයා හිතනවා මේක තමයි මට ගැලපෙන ක්‍රමය කියලා. ඔය ලිංගිකත්වය වෙනස් කිරීම පිළිබඳ කතාවේදීත් ඕක මම හිතන්නේ ගොඩක් හොයන්න වෙයි. ඒක පිළිබඳව අපි වෙන වැඩසටහනක් කරමු වෙලාවක. ඉතින් මේ අම්මට සිද්ධ වෙච්ච දේ මේ වවුනියාවේ අම්මට සිද්ධ වෙච්ච දේ එයා ලියලා තිබුණු විදියට. එතකොට මේකත් එක්ක මම හිතනවා පෝනෝග්‍රැෆි වලත් යම්කිසි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවනේ තව අර බ්‍රේන් රිවෝඩ් කියලා. ඒ කියන්නේ අර මම කලින් කියපු ඩෝපමින් ඇබ්බැහිය හින්දා මොලේ විසින් පස්සේ ඉල්ලා සිටින්න පටන් ගන්නවා හැම වෙලේම පෝන් නැත්නම් පෝනෝග්‍රැෆි. එතකොට පෝනෝග්‍රැෆි වල තියෙන්නේ එඩිට් කරන ලද යම්කිසි ආරක්ෂාකාරී පරිසරයක ෂූට් කරපු දර්ශන කියලා ගොඩක් දෙනා දන්නේ. එහෙම නැතිව තියෙන්නත් පුළුවන්. නමුත් බහුතරයක් අපි ඔය බලන පෝන් සයිට්ස් වල ගොඩාක් තියෙන්නේ ඒ කියන්නේ හදපු බිමක කරන දර්ශනයක් හරියට ෆිල්ම් එකක් වගේ. අදාළ කරන නළු වීඩියෝ ඇවිල්ලා ඒක රෙකෝඩ් කරලා ඒක එඩිට් කරලා තමයි මිනිසුන්ට දෙන්නේ. එතකොට ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරන ගොඩාක් පෙර සූදානමින් තියෙනවා. නමුත් අපි ජීවත් වෙන්නේ ඇත්ත ලෝකේ. එතකොට අරක බල්ලා පුරුදු වෙච්ච කෙනෙකුට තමන්ගේ ඩෝපමින් ලබා ගන්න බෑ රියල් වර්ල්ඩ් එකේදී ඇත්ත ජීවිතේදී. එතකොට එයා හිතනවා අරකේ දැකපු දේවල් ඔක්කොම මට ඕනේ කියලා. ඒ කියන්නේ පෝනෝග්‍රැෆි වලදී දැකපු හැමදේම මගේ ඇත්ත ජීවිතේ මට අවශ්‍යයි කියලා එයාට හිතෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි විවිධාකාර දේවල් එයා අත්හදා බලන්න හදන්නේ. දැන් අපි දන්නවා පාසල් වල එහෙම ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ විශේෂයෙන් මිශ්‍ර පාසල් වල. සෑහෙන දුරට මේක දුවලා තියෙනවා සහ අර පිරිමි විතරක් ඉන්න පාසල් වල දැන් මමත් ගියේ එහෙම පාසලකට. ඒ පාසල් වල සම්බන්ධතා ගොඩාක් වැඩි වෙලා තියෙනවා. කාන්තාවන්ගේ පාසල් වලත් එහෙමයි. ඉතින් ඒකට හේතුව තමයි අර පෝනෝග්‍රැෆි වගේ දෙයක් ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන් දුරකින් තිබීම. මොකද මේ දරුවෝ ඉන්නේ ගොඩක් ස්ට්‍රෙස් එකක. ඒගොල්ලන්ට අධ්‍යාපනය වෙනුවෙන් ලොකු පීඩනයක් දෙනවා ලංකාව ඇතුලේ. ඒකත් එක්ක ඒ දරුවන්ට ඉන්න පීඩනයේදී සමහර වෙලාවට මේගොල්ලෝ හැරගෙන එහෙම ඉන්නේ රැයට. එතකොට අපි දන්නවා ඕනම මිනිස්සෙක්ගේ හෝමෝන වැඩ කරන විදිය රාත්‍රිය වෙද්දී නවයෝන් දරුවෙක්ගේ අදාළ කරන හෝමෝන වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එයාට ඒවා කරන්න පුළුවන්, ඇක්සස් කරන්න පුළුවන් ඉඩ කඩ ලේසියෙන් තියෙනවා. එතකොට දරුවෝ මේවට යොමු වෙන එක නවත්තන්න බෑ. සමහර වෙලාවට එක්කෙනෙක් බැලුවොත් ඇති. එතකොට ඉතුරු පන්තියේ 50 දෙනාටම මේ පණිවිඩය යනවා. එයා දැක්ක දේ එයා කියන්න පටන් ගන්නවා. එතකොට අනිත් අයට හිතෙනවා මමත් ගිහින් බලන්න ඕනේ කියලා. මොකද දරුවෝ කියන්නේ කුතුහලයේ තියෙන අය. ඉතින් මේ වගේ තත්වයක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඇයි මේ අම්ම කෙනෙක්ට මේ වගේ දෙයක් හිතන්න තරම් දරුවෝ පෙළඹෙන්නේ? දැන් මේ වෙනකොට ගොඩක් මම කියවනේ ලංකාව ඇතුළත් මම දකිනවා මේ සමාජ මාධ්‍යවල පවා. මම දන්නේ නැහැ මේවා පිළිබඳව ඇයි මේ පොඩ්ඩක් හොයන්න නැති කියලා අදාළ බලධාරීන්
මොකද මං හිතනවා මං විශ්වාස කරනවා සමාජ සම්බන්ධතා කියන ඒවා වල යම් යම් සීමාවන් තිබිය යුතුයි. ඒක උඩ තමයි සමාජයක් ආරක්ෂිත වෙන්නේ. නැත්නම් හිතන්නකො පාරක යනකොට අපිට ආරක්ෂිත වෙන්න බැරි වෙනවනේ. මේ ආකාරයෙන් ගියාම. ඉතින් එකක් වෙන්න පුළුවන් අර තමන්ට තියෙන බලය. ඒ කියන්නේ පොඩි කාලේ තමන් උරුතල් වෙවි හැදිලා තමන්ට අම්මා කියන එක්කෙනාව සමහර ලාවට යටත් කරගන්න වගේ මානසිකත්වයක්. ඕක සයිකොලොජි වල කියනවා අර මවව යටත් කරගැනීමේ ආශාව තියෙද්දි සමහර ලාට මෙවැනි අදහසක් එන්න පුළුවන් දරුවෙක්ට. හැබැයි දරුවෙක් කාලේ නෙමෙයි ඕක එන්නේ. ඕක එන්නේ තරුණයෙක් වුණාට පස්සේ. ඊට පස්සේ අර බවුන්ඩරි බ්‍රේකින් කියන එක දැන් ගොඩාක් ප්‍රසිද්ධයින් ලෝකේ. මේ තරුණ අයට අපි හැම වෙලේම තල්ලු කරනවානේ ඕගොල්ලොන්ට බැරියර්ස් නැහැ, ඕගොල්ලොන්ට ලිමිට්ස් නැහැ, ඕගොල්ලෝ යන්න කඩාගෙන යන්න ජීවිතේ තියෙන එකපාරයි. You live once, try everything වගේ කතා කියනවනේ අපි ගොඩක්. ඉතින් මේකත් එක්ක සමහර වෙලාවට ඒකේ සීමාවන් හඳුන ගන්න බැරි මිනිස්සු දන්නේ නැහැ කොතනද නවතින්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ Tamanට පුළුවන් හැමදේම try කරලා බලන්න හදනවා. අර ඩෝපමීන් ඇබ්බැහිය හින්දා. ඉතින් ඒකත් එක්ක මේ තත්ත්වයන් නැති වෙන්නත් පුළුවන් පවුලක් ඇතුලේ. එතකොට අනිත් පැත්තෙන් සයිකොලොජිස්ට්ලා කියනවනේ දැන් අපි පුංචි කාලේ කිරිබොන එකේ ඉඳන් තමයි අපේ මේ ලිංගික ආශාවන් නැති වෙන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඒ අම්මා කියලා. නමුත් ඒ පොඩි කාලෙදී ලදරු කාලෙදී සැඟවුණු ආශාවක් හැටියට මේක තියෙනවා කියලා කියනවා. එතකොට ඕක වර්ධනය වෙන්නත් පුළුවන්. ඕක වර්ධනය නොවෙන්නේ අපි මිනිස්සු වෙන නිසා. දැන් පූසෝ බල්ලෝ ගන්නකො ඒගොල්ලන්ට එහෙම නැහැනේ. අම්මා තාත්තා කියලා එකක් නැහැනේ. විශේෂයෙන් පූසන්ටනේ. ඒගොල්ලෝ තමන්ගේ අම්මා එක්ක වුණත් ලිංගික සම්බන්ධකම් පාත්වල දරුවොත් හදනවා ඒගොල්ලෝ. නමුත් මිනිස්සු ඒක කරන්නේ නැහැ. මොකද මිනිස්සු පොඩ්ඩක් ඒ පිළිබඳව සානුකම්පිතව කල්පනා කරන අය. මොකද අම්මා කියන එක්කෙනාව දකින්නේ අපි උඩින්. එතකොට අපිට ඒ විදිහේ දේවල් හිතෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ටිකක් විවාදාත්මක මාතෘකාවක් මේක. මම හිතුවා මට තේරෙන විදිහට චුට්ටක් කතා කරන්න. මොකද මේ තියෙන තත්ත්වයන් ඒ තරම් හොඳ නැහැ කියලා මට හිතෙනවා. මේ අහන්න ලැබෙන පුවත් දවසින් දවස ඒ තරම් හොඳ ඒවා නෙවෙයි කියලා මට හිතෙන හින්දා. අනිත් එක තමයි දරුවෝ කාලේ ඒගොල්ලන්ට නොලැබෙන ඉමෝෂනල් සපෝට් එක. ඒක ගොඩක්ම වැදගත් එකක්. දැන් අපේ රටේ දරුවන්ව අපි හදන්නේ උගන්නන්නම විතරයිනේ. හරියට මස් බෝල වගේ හදන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ව ඉගෙන ගන්න කියන එකටම තල්ලු කරලා ඒගොල්ලන්ගේ අර ඉමෝෂනල් පැත්ත අපි දියුණු කරන්නෙම නැති තත්ත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා. හිතන්නකො ළමයෙක් උදේ නැගිට්ටාම එයාගේ ලයිෆ් ස්ටයිල් එක මොකද්ද කියලා, එයාගේ සර්කල් එක මොකද්ද කියලා උදේ නැගිටිනවා, ඇඳ ගන්නවා, කණ්ඩ වෙලාවක් නැහැ, එයා මොන හරි බනිස් ගෙඩියක් කාගෙන ඉස්කෝලේ යනවා, ඉස්කෝලේ ගිහලා එතන වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ එහෙමම ක්ලාස් එකට යන්නේ, ඉස්කෝලේ ඇරිලා ක්ලාස් එකේ තව පැය 3ක් විතර වාඩි වෙලා ඉන්න ඕනේ. ඒක වාඩි වෙලා ඉඳලා ගෙදර එනවා. ගෙදර ආවහම ආයෙත් ගෙදර කට්ටිය හැම වෙලේම කියනවා පාඩම් කරන්න කියලා. ගෙදර මිනිස්සු එකතු වෙලා කෑම වෙලක්වත් ගන්නේ නැති පවුල් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර බටහිර අපි නරකයි කියලා කියන බටහිර ඒගොල්ලෝ කන වෙලාවටවත් ටිකක් එකතු වෙනවා. අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඩිනර් එකක් ගන්නකොට එකට එකතු වෙලා කතා කර තමන්ගේ දවසේ දේවල් කතා වෙලා තමයි දවස අවසන් කරන්නේ. නමුත් ලංකාවේ මේ කල්චර් එක ගොඩාක් කඩා වැටලා තියෙනවා. අම්මා තාත්තා කතා කරන්නේ නැහැ, දරුවෝයි අම්මයි කතා කරන්නේ නැහැ, අම්මයි තාත්තයි කතා කරන්නේත් නැහැ. ඉතින් මෙහෙම ප්‍රශ්න ටිකක් ඇති වෙලා තියෙනවා. අර අධ්‍යාපනයට තියෙන තල්ලුව හින්දා. ඉතින් මට හිතෙනවා මේකත් ඒකට බලපෑමක් වෙන්න ඇති කියලා. මොකද අර දරුවන්ට ඒ හැඟීම් කියන එක සම්බන්ධව අවබෝධයක් නැහැ කොහොමද ඒකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක නොකර අපි ඒගොල්ලන්ට කියනවා හොඳ ළමයි වෙන්න, රටට වැඩ කරන්න, මෙහෙම කරන්න එපා, අයාලේ යන්න එපා නේද? එහෙම කියලා වැඩක් නැහැ. අපි ඒගොල්ලන්ගේ අර පදනම හදලා නැත්තම්. ඉතින් ඔය අර එක කතාවෙන් මට මතක් වුණේ ඔන්න ඔය වගේ කතා ටිකක්. විශේෂයෙන් අපි කල්පනාකාරී වෙන්න ඕනේ දරුවෝ සම්බන්ධව. වැඩිහිටියන්ට උපදෙස් දෙන්න යන්න එපා. මොකද වැඩිහිටියෝ Tamanට ඕන විදිහට ජීවත් වෙන්න අයිතිය තියෙන අය. අපිට ඒගොල්ලන් හදන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මම කියන්නේ දරුවෝ හදන දෙමව්පියන්ට චුට්ටක් කල්පනාකාරී වෙන්න වෙයි. මවක් Tamanගේ පුතත් එක්ක මොන වගේ සම්බන්ධයක්ද තියාගන්නේ කියලා. ඒගොල්ලන්ව මොන විදිහටද ඒගොල්ලන් ඉමෝෂනලි ශක්තිමත් කරන්නේ, ආරක්ෂිත කරන්නේ කියලා. ඉතින් අපි බලමු හෙට දවසේ මොනවද කතා කරන්න කියලා. ජය වේවා ඔබට.